අපිට නිතර දෙවේලේ හමුවෙන්නේ නැති අසමෝදගම් කොළ වගේක් තමයි අද මං හදන්න යන්නේ. මේ අසමෝදගම් කොළ කියන්නේ බොහෝ ගුණ සහිත ආහාරයක්. ඉන්දියාවට ආවේනික වූ මේ අසමෝදගම් ශාකය අද වෙන විට ලංකාවේද වගා කරනවා. මෙම ශාකය සරුවට වැඩෙන්නේ තෙත් කලාපේ, ශීත කලාපේ, ශීත දේශගුණයක් සහිත උස් බිම්වල තමයි. මේ අසමෝදගම් කොළවල බොහෝ ගුණ තියෙනවා. මේ අසමෝදගම් කොළ මගින් ශරීරයේ වාතය නසනවා. ඒ වගේම දහඩිය ජනනය කරනවා. සමේ රෝගත් දුරු කරනවා. තව ශරීරයේ දුර්ගන්ධයක් නැති කරනවා. තවත් සෙම් රෝගවලට, ස්නායු රෝගවලට, ඒ වගේම හෘද වස්තුවටත් මේ අසමෝදගම් බොහෝ ගුණදායකයි. අපි පුංචි කාලේ ඉඳලම බඩේ අමාරුවට එහෙම බොන අසමෝදගම් ස්ප්‍රිතු හදන්නෙත් මේ අසමෝදගම් වලින් තමයි. ඉතින් අද මම මේ හදන්නේ මේ අසමෝදගම් වලින් සලාදයක්. මම මේකට රතු ලූණු, තක්කාලි එහෙම එකතු කරගෙන මේ සලාදය හදාගන්නවා. අසමෝදගම් කොළ විතරක් නෙවෙයි, අසමෝදගම් ඇටවලිනුත් බොහෝ බෙහෙත් වර්ග හදාගන්නවා. ඉතින් මේ ගුණයෙන් පිරිපුන් අසමෝදගම් ඔයත් පුළුවන් වෙලාවකට වගේ කෑමට එකතු කරගන්න. නිතර දෙවේලේ කඩේ ගන්න නැති වුණාට සමහර දවස් වලට මේ අසමෝදගම් ෆුඩ් සිටි වල, පොලේ, සාමාන්‍ය එළවලු කඩවල පවා තියෙනවා. දැක්කොත් අනිවාර්යෙන්ම අරන් හදලා බලන්න.